සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි මේ වීඩියෝදී කතා කරන්නේ අපේ ලෙවල් එකට ඔබ්ජෙක්ටිව් මිෂන්ස් ඒවා ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකදී මෙන්න මේ ඩිස්ට්‍රප්ෂන් කියන ලෙවල් එක ඕපන් කරගත්තා. මේක ඔයාලත් ඩෙමෝ ගේම්ස් වලින් ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේක මම මිෂන් විදිහට ප්‍රධාන මිෂන් එක තමයි මේක මේ ටවර්ස් තියෙන රේඩියෝ ටවර් තියෙනවා. ඒ රේඩියෝ ටවර් තුන මේ තුන ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. ඩිස්කනෙක්ට් කරන්න ඕනි. තව මම කතා කරනවා කොහොමද ස්විච්චයෙන් ගේට්ටක් අරින්නේ. එතකොට මාක්කරි යම්කි සෝර්ණයක් ගාවට ආවට පස්සේ කොහොමද කැරක්ටර්ස්ලා ඇලර්ට් වෙන්න හදාගන්න. ඒ කියන්නේ යාලා මුලින්ම ඉන්නේ. හැබැයි දැන් මේ උදාහරණයක් විදිහට දැන් මේ මෙතන ගත්තොත් එහෙම දැන් ගේම් එකේ පටන් ගන්න මේ ගේ ඇතුළේ ඉඳන් මේ ගේ ඇතුළේ ඉඳන් මෙහෙම ආවට පස්සේ දැන් මෙයා මෙහෙම එනවනේ. මෙහෙම එද්දි මෙයා මුලින්ම මේ ප්ලේයර්ස් ප්ලේ එනවනේ. ප්ලේ එද්දි මේ මෙතන එනිමීස්ලා මම දාලා දිනවනේ බිල්ඩින් එක උඩ දාලා දිනවා. එතකොට මෙතන දාලා ඉන්නවා. එහෙම එද්දි මුලින්ම මේ කට්ටිය නෑ. හරිද? ඊට පස්සේ මේ සෝන් එකට සෝන් එක ඇතුළට ගියොත් තමයි කියන්නේ මේ බිල්ඩින් එක හරහා මේ සෝන් එක හරහාට මේ රේඩියෝ ටවර් එක ගාවට ගියාට පස්සේ තමයි මෙයාලා ඇති වෙන්නේ. ස්පාන් වෙන්නේ. හරි. එතකොට තව අපිට කතා කරන්න පුළුවන් දැන් මෙතෙන්දි ගත්තොත් එහෙම හදලා තියෙනවා මම මෙතන ස්විච් එකක් දාලා තියෙනවානේ. මේ ස්විච් එකක් දාලා තියෙනවා. මේ ස්විච් එක දාලා මේ ගේට් එක අයින් තමයි මේ ස්විච් එක දාලා තියෙන්නේ මම. ඉතින් මේ ස්විච් එක ඇරිය ගමන්ම මෙන්න මෙතන කැරක්ටර්ස්ලා කියන්නේ එනිමීස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඇලර්ට් වෙන්නේ ස්විච් එක කරපුව ගමන්. එතකන් නෝමල් එකේ ඉන්නවා. ඇලර්ට් වෙන්නේ මේ වල ගමන්. හරි. එතකොට දැන් මෙතෙන්දී මගේ මෙතන ප්ලේ ස්ටාර්ට් එක මෙතන තියෙනවා. එතකොට මෙතන ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක තමයි මේ ගේට් එක අරෙන්නේ. ඉතින් ඒක දාන්නේ කොහොමද? මුලින්ම ගේට් එකක් දාගන්න බෑ. අපි මේ වගේ ගේට් එකක් දාගන්න ඕනේ. ඉතින් මේ මම ඉන්නේ මෙතනදී විෂුවල් ලොජික් කනෙක්ෂන් කියන ඔප්ෂන් එකෙන් දාලා. ඒකට තමයි මේ වගේ ඔයාලට එක එක වයර් වගේ හැමතැනම මේ වගේ දුවන ඒවා පේන්නේ. මේ විෂුවල් කනෙක්ෂන් මේක දැම්මම මේක ඕෆ් කරාම මේක පේන්නේ. හරිද? ඉතින් මම මේ වගේ මුලින්ම ගේට් එකක් දාලා තියෙනවා. ගේට් එකක් ඉතින් ඔයාලට පුළුවන් ඔබ්ජෙක්ටිව් වලට ගිහිල්ලා ඔයාලට කැමති ගේට් එකක් දාගන්න. හරිද? ඉතින් දාගෙන බිහේවියර් යන්න බෑ. බිහේවියර් කියන්න කලින් ඒකේ බිහේවියර් එකට do කියන බිහේවියර් එක දාන්න ඕනේ. ඊට කලින් මම මුලින්ම බලන්න ඕනි ඕනෙම එකකට ඕනෙම ඔබ්ජෙක්ට් එකකට මොකක් හරි බිහේවියර් එකක් ඇඩ් කරද්දී ඔයා යන්න ජෙනරල් වලට ජෙනරල් වලට ගිහිල්ලා ෆිසික්ස් ඕන් දෙන්න. ෆිසික්ස් ඕන් දෙන්න නැතුව ස්ටැටික් මෝඩ් එකේ තියාගෙන බිහේවියර් එකක් දාන්න බෑ. show at start level එක ටික් එකක් දාලා දෙනවා. මේ විදිහටම දොර දාගෙන කියන්නේ පටන් ගද්දිම දොර තියෙනවනේ. ස්ටාර්ට් එකේදීම දොර තියෙනවා. ඊට පස්සේ බිහේවියර් එකට ගියොත් එහෙම මම මේක දාලා තියෙන door sliding කියන බිහේවියර් එක. ඉතින් ඔයාලා සර්ච් කරලා පුළුවන් බිහේවියර් එකක් දාන්න. ඉතින් වල ගොඩක් ඒවා දෙනවා rotate behaviors තියෙනවා. කියන්නේ දොර ඇරෙන කියන්නේ rotate වෙලා ඇරෙන්නේ. එතකොට මේ දැන් මම දාලා තියෙන do sliding එක. පැත්තට ඇරෙන්න අපම උඩට ඇරෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒක දාලා ඊට පස්සේ ඔයාලට මෙතන කස්ටමයිස් කරගන්න පුළුවන් move distance එක, move delay එක ඒ වගේ වෙනස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම ස්විච් එකක් දාගන්න ඕනේ දොර ඇරෙන්න. හරිද? ඒක නිකම්ම ස්විච් එකක් විතර දාගන්නවා. ඉතින් මම මෙතෙන්දී මෙන්න මේ ස්විච් එක දාලා දිනවා. ඔයාලට ස්විච් එකක් දාන්න ඕන නම් ඕනිම ලෙවල් එක කියන්නේ ඔබ්ජෙක්ට් ලයිබ්‍රරි ගිහිල්ලා ඔයා කැමති එකක් ස්විච් එකක් මෙතෙන්දී ඇඩ් කරගන්න. ඊට පස්සේ ඒකේ බලන්න physics on the off ද කියලා. හැබැයි මෙතනදී physics off කරගන්න ඕනේ. මොකද හේතුව physics on ලා තිබ්බොත් ගුරුත්වාකර්ෂණ බලයට අහු වෙලා ස්විච් එක වැටෙන්න පුළුවන්. හින්ද physics off කරගන්න ඕනේ. physics off කරගන්න ඊට පස්සේ මම behavior එකට යනවා. මේකෙදිම ස්විච් on කියන එකට ටික් එක අයින් කරලා දෙනවා. මොකද එතකොට on එකේම තියෙන්නේ. ඒකින්ද මම ඒක on එක off ඒ කියන්නේ ටික් එක අයින් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට දාගන්න පුළුවන්. ඒක behavior එක වෙන්නේ ස්විච් කියන behavior එක. ඔයාලට හොයාගන්න වෙන සර්ච් කරලා ස්විච් කියන එක මේ තියෙන්නේ. තව එකක behaviors තියෙනවා. try කරලා බලන්න objective switch, mouse switch. දැන් මෙතනදී normal just switch කියන විතරක් මම දාගන්න තියෙන්නේ.
ඉතින් ඕන්න්ඩ මේ තමයි ටෙක්ස්ට එක ඒගැන ටර්න් ස්විච් ඕන් ගෙන එක ළඟට ගට පස්සේ ඕ් එක දීරවන මෙන්න මේ තමයි පෙන්න්න තට ඕෆ් වෙලා දීරවනම් ඕන් කරන්න මෙන්න මේ ටෙක්ස්ට එක තමයි මේ ඩිස්පේගේ මේ ඩිස්පේ කරන්න අපේ මොහිට වෙන්ඩ හරි දැන්වා මොකක්ද කළේ දොරකුද්දාගත්තා සවිච්චකුද්දාගත්තා දැන් ඊට පස්සේ ඔයා කරන්න ඕනි මෙතන විශෝලෝජික් කනේෂන් යන්න ගිහිල්ලා දැම් මේ මෙහෙම සවිච්චකගාව මෙ තිතක් කෙනවන ඒක ඔබාගරහම ඇදලා මේකට දාන්න තියෙන් මේ ගේට්ගේ ගේට්ක තිතට දාලා අතාරන්න තියෙන් ඇයි මං එක කරන්න යන්න මොද මන්නේ දාගන්න තියන්නේ ඉරවස මෙතන ගත්තොත් හෙම මෙත මේ එතට ලෝගෝලයක් කියනන ටුගල් අද ඔබ්ජෙට් කියන තමයි දාලා දන්න මෙදන්නේ හරි දැන් ඔය විදිහටම දැම් මේ සවිච්චක ඕන් කරපුගම මම කැනෙට් කල දින මෙහෙම ඇදලා ගිල්ලා ම කැනෙට් කල දින මෙන්න ඉන්න මෙතන කැරක්ටර්ස් දෙන්නට හරි ඉතින් කැරට් මේ නමිස්ල දෙන්න මේ විදිර කැනෙට් කල දිනවා අර සවිච්චක ඉදම් ඇදගෙන යන්න තියෙන මේ මෙයා ගාවට හරිද මන්නිකං උදාහන්නම් විදිර දැන් දැන් මෙතන ස්විච් එකක් තියෙනවා නම් මෙතන ඉන්න මෙයා එනමි ඉන්නවා මෙහෙම ඇදගෙන ගිහලා මෙයාගේ මෙහෙම අතාරින්න තියෙන හරිද එහෙනම් අතාරියට පස්සේ මෙතන ලෝගෝ වලයක් වගේ එකක් එනවා නිල් පාට ඕකේ තියෙන පොඩි ඔප්ෂන් ටිකක් හරිද මේක මේ ඔප්ෂන් ටිකක් තියෙනවා මෙතෙන්දී ඇලර්ට් කැරක්ටර් එක තමයි මම දීලා තියෙන්නේ දැන් මම මේක ඩිලීට් කරන්න මොකද මම අර ස්විච් එකට එයා ඇලර්ට් වෙන්න හදලා තියෙන්නේ එහෙනම් මම මේ ස්විච් එක මට ඕනේ නැහැ මම මේ ස්විච් එක ඔෆ් කරන්න ඩිලීට් කරන්න හරි දැන් ඔන්න එනමි අර දොර අරගෙන ආවා එතකොට දොර අරගෙන ඉද්දි මේ දෙන්න ඇලර්ට් වුණා මේ එනමිස්ලා දෙන්න ඇලර්ට් වුණා හරි එහෙනම් ආවා ඊට පස්සේ මෙතනින් ගියා මේක ඕෆ් කරන්න ඔන්න දැන් ඕෆ් කරන්න යන්න ඕනේ හරි මම මෙතනට ගිහලා විෂුවල් කනෙක්ෂන් බලන්න දැන් මේ සෝන් එක ගාවට ආවට පස්සේ මම මෙතන දාලා දෙන ටිගර් සෝන් එක ටිගර් සෝන් දාන හැටි ඔයා දන්නවනේ මෙතන ටිගර් සෝන් කියලා ටිගර් සෝන් එක මේකට දාන්න බං ඔයාට දැම්මට පස්සේ මෙතන එනිමීස්ලා දෙන්නෙක් ඉන්නවා හරිද මේ එනිමීස්ලා දෙන්න පටන් ගද්දි ඉන්නේ මේ සෝන් එක ගාවට ආවට පස්සේ තමයි මේ එනිමීස්ලා දෙන්න එන්නේ හරිද ඉතින් මේකේ බිහෙවියර් එක ගත්තොත් එහෙම තියෙන්නේ මේ සෝන් මෙන්න මේ බිහෙවියර් එක ඊට පස්සේ මෙයාගේ බිහෙවියර් එකට ගියොත් එහෙම මෙයාගේ තියෙන ඉතින් normal බිහෙවියර් එකක් හැබැයි මෙයාගේ character setting එකට ගියාට පස්සේ always active ටික් එකක් දාලා නැහැ හරිද එතකොට show at start of level ඒකට ටික් එකක් දාලා නැහැ මොකද මෙයා මේ ලෙවල් එක පටන් ගද්දි ඉන්න ඕනේ නැහැ අර සෝන් එක ගාවට ගියාට පස්සේ තමයි මේ දෙන්න ඉන්න ඕනේ ඒ හින්දා ඒකට ටික් එකක් දාලා නැහැ ඉතින් අනිත් බිහෙවියර් එක නම් සාමාන්‍යයි alerted කියන එකට ටික් අයින් කරන්න ඕනේ flank mode random flank mode එකටත් ඕනනම් ටික් එකක් දාගන්න පුළුවන් ඔයාලට එක එනිමීට ඉතින් එක බිහෙවියර්ස් ඒ කියන්නේ එක AI තමයි අපි දෙන්නේ හරි එතකොට දැන් මෙතන කනෙක්ෂන් එක ගත්තොත් එහෙම දැන් මෙතන කනෙක්ෂන් එක තියෙන්නේ alert character ඒ කියන්නේ zone එකට ආවට පස්සේ හදෙන්න alert වෙනවා ඊට පස්සේ දැන් මෙතන දැන් ඔබ්ජෙක්ටිව් තුනක් මේ වගේ ටවර්ස් තුනක් තියෙනවානේ ඒ හින්දා මම මෙතනදී ස්විච් එකක් තියෙන ඕන් කරන්න හරිද ස්විච් එක තියෙන ඕෆ් කරන්න දැන් ස්විච් එක ඕන් ඕෆ් කරපු ගමන්ම මෙතන ස්ට්‍රොබ් ලයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ නිමි නිමි පත් වෙන ලයිට් එකක් තියෙනවා. දැන් ඒකේ බිහෙවියර් එක පොඩ්ඩක් බැලුවොත් එහෙම මම මේ ස්ට්‍රොබ් ලයිට් එකක් තියෙනවා. ඒක ඕන ස්ට්‍රොබ් ලයිට් එකක් දාගන්න මෙතනදී. හරිද? ඊට පස්සේ මෙතන ස්විච් එකක් තියෙනවානේ. මේ ස්විච් එකට තියෙන බිහෙවියර් එක තමයි normal බිහෙවියර් එකක් තියෙනවා. අර විදිහටම ඒකේ මම අර ඕෆ් කරන ටෙක්ස්ට් එකට 2 disrupt radio tower කියන එක තමයි දීලා තියෙන්නේ prompt එකට පෙන්නන්න ඕන ඩිස්ප්ලේ එකට. ඉතින් ඔය කනෙක්ෂන් එක මම මෙහෙම එතකොට මෙහෙම ඇදලා දාලා ස්විච් එක මෙහෙම ඇදලා දාලාම ලයිට් එකට හරිද මෙහෙම ඇදලා දාලා තියෙනවා ඊට පස්සේ ඒකේ කනෙක්ෂන් එක ටොගල් අද ඔබ්ජෙක්ට් කියන එක තමයි දීලා තියෙන්නේ
මොකක්ද එතකොට මම මෙන්න මේ පෙට්ටියක් වගේ දාලා තියෙන්නේ. දැන් අර ගේම් එකේ දැන් මෙතෙන්දී මේ ළඟට ගියාට පස්සේ ඒ කියන්නේ ටවර්ස් තුනක් තියෙනවා. එක ටවර් එකක් හරි. ඒ කියන්නේ මම කරේ ඔබ්ජෙක්ට් එකක් කලෙක්ට් කළා කියන්න. ඔබ්ජෙක්ටිව් කලෙක්ට් කියන බිහේවියර් එක දාලා තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට. දැන් මේ පෙට්ටිය මම නිකන් දාලා තියෙන්නේ. මොකද ඒක පේන්න තියෙන ෂේප් එක දාලා තියෙන්නේ. මොකද අර මේ වගේ බිහේවියර්ස් දාන්න පුළුවන් 3D ඔබ්ජෙක්ට් වල. හරිද? ඒතකොට මම මේ වගේ පොඩි බොක්ස් එකක් දාලා ඒක පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා වගේ තියෙනවා. ඊට පස්සේ මේකේ මේ බිහේවියර් එක තියෙන්නේ collection count කියන බිහේවියර් එක. ඒ කියන්නේ මෙතෙන්දී පෙන්නනවා දැන් මෙතෙන්දී ඔබ්ජෙක්ටිව් ඒ කියන්නේ ටවර්ස් තුනක් තියෙනවා මම තුනක් දාලා තියෙන්නේ. හරිද? එහෙම තමයි සීන් එක. මේ බිහේවියර් එක සර්ච් කරලා ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් collection count කියන බිහේවියර් එක. එතකොට ඒක ස්විච් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ස්විච් එක ඕන් කරාම තමයි ඕෆ් කරාම තමයි අර බිහේවියර් එක වැඩ ගන්න පටන් ගන්න. ඒතර කනෙක්ෂන් එකේ තියෙන toggle other object කියන බිහේවියර් එක. හරි. ඔන්න එහෙනම් එක ටවර් එකක් හරිද? ඊට පස්සේ ප්ලේයර් යන්න ඕනේ මෙහෙම ගිහලා මේ දොරෙන් ඇතුල් වෙන්න ඕනේ. මෙන්න මේ දොරෙන් ඇතුල් වෙලා මෙතනට යන්න ඕනේ. මෙතන ගියාට පස්සේ මෙතන ඩයල් එකක් ඉන්නවා. උට වෙඩි තියන්න ඕනේ. හරි. මෙතෙන්දී මම කී එකක් දාලා තියෙනවා. මේ කී එක නැතුව මේ ඔක්කොම මේ කනෙක්ෂන් යනවා දිගටම මේ දොර හැම දොරකට මේකේ දොරට මේ බිල්ඩින් වල හැම දොරකටම වගේ යනවා. මේ මෙහි තියෙන දොරකට මම දාලා තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් මිනිහා මෙහෙම ගිහිල්ලා දැන් මෙතනින් ගිහිල්ලා මේ දොර අරින්න පුළුවන් නේ. ගලාගෙන යෑම තමයි මුලින්ම යන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මෙතනට එන්න ඕනි. මෙතනට ගිහිල්ලා මේ මෙතන හැම දොරක්ම ලොක් කරලා තියෙන්නේ. කොහෙන්වත් ඇතුල් වෙන්න බෑ. අර කී එක ගන්න නැතුව මේ හැම දොරකටම කනෙක්ෂන් එක සෙට් කරලා තියෙන්න ඕන. දැන් බැරි වෙලා මිනිහා මේ කෙලිම මෙහෙට යන්න නැතුව මේකට ගියොත් එහෙම දැන් මේ දොර අරිනවා කියන්නකො. මේ දොර අරිනවා. දොර අරියොත් එහෙම අවුල්නේ වැඩේ. ඒ කියන්නේ මේ ඒකින්ද මම මේ දොරත් අර යතුරෙන්ම ලොක් කරගෙන තියෙන්නේ. එතකොට අර යතුර ගත්තට පස්සේ මේ දොරත් ඇරෙන්නේ යතුර ගන්නම ඕනේ. ඊට පස්සේ එහෙම ගියා. ඒ කියන්නේ මෙතනින් උඩින් එවිල්ලා මෙතනට එන්න බෑ. මේ දොර අරගෙන එන්න ඕනේ. ඊට පස්සේ අන්තිම ටවර් එක තියෙන්නේ මේ ස්විච් එක. කියන්නේ මේ ගේට් එක අරින්නේ මේ ටවර් මේ සෝරි අර ගේට් එක අරින්නේ මේ ස්විච් එකෙන්. හරිද? ඒ ස්විච් එකට මම අර normal ස්විච් එකක් දාලා මේ together object කියන කනෙක්ෂන් එක දීලා තියෙනවා. එතකොට ඒකත් ඇවිල්ලා උඩට ඇරෙනවා දොර. එතකොට උඩට ඇරෙන්නේ දොර. හරි. එතකොට එහෙම දාන්නේ දැන් ඔයා මොකක් හරි කීයක් දානවා මොකක් හරි ඔබ්ජෙක්ට් එකේ මොකක් හරි කීයක් හරි මොකක් හරි 3D ඔබ්ජෙක්ට් එකක් දාලා ඒකේ තියෙන්න ඕනේ ජනරල් වල දැන් මේක වෙන ඒකේ ජනරල් වල තියෙන්න ඕනේ ප්‍රිස් ඔන් හරිද ප්‍රිස් ඔන් හරි ප්‍රිස් ඔෆ් හරි දෙන්න ඕනේ ස්ටැටික් නැතුව ඊට පස්සේ තමයි දෙන්නේ බිහේවියර් එක දාන්න බං ඊට පස්සේ ඉතින් මේකේදී කී කියන එක තමයි මම දීලා තියෙන්නේ කී කියන එක තමයි දීලා තියෙන්නේ මේ බිහේවියර් එක විදියට එතකොට මේකේ සෙටින්ග්ස් ටික මේ විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ මෙහෙම හරි ඊට පස්සේ ඒ කී වල ඊට පස්සේ දැන් මම දොරවල් දාලා දිනවනේ දොරවල් දාලා තින්නේ මෙහෙරනේ දැන් මේ දොර මේ වගේ දොරවල් හැමදැනම දාලා තියෙන්නේ මේකේ එතකොට බිහේවියර් එක නිකන් ඩෝ කියන බිහේවියර් එක දාලා තියෙන්නේ එතකොට මේකේ සෙටින්ග්ස් ටික මම මේ විදිහට හදාගෙන දිනවා බලා ගන්න හොඳට හරි ඉතින් ඊට පස්සේ ඒකත් අර විදිහට කනෙක්ට් කරන්න. අර කී එකේ ඉඳන් අදගෙන ඇවිල්ලා මේ දොරට කනෙක්ට් කරන්න. එතකොට මේකේ කනෙක්ෂන් එක toggle other object කියන කනෙක්ෂන් එක සෙට් වෙලා තියෙනවා. හරි. හරි ඊට පස්සේ ප්ලේයර් යනවා. දැන් මෙතෙන්දි ගත්තොත් එහෙම මේ zone එකට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ අනිත් කට්ටිය. ඒ කියන්නේ මේ එනිමීස්ලා ඒ කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ තමයි ඇලර්ට් වෙන්න හදලා තියෙන්නේ. zone එකක් දාගන්න. ටික zone එකක් දාලා ටික zone එකක් කියන්නේ මේකනේ. ඒකත් දාලා ඔයාලට තියෙන අර කනෙක්ෂන් ඇදලා හදාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අර විදිහට මෙතන ස්විච් එකෙන් ගේට් එක ඇරෙනවා. ගේට් එක ඇරුණාට පස්සේ මෙතෙන්ට ආව ගමන් මේ ගේට් එක පාස් කරලා මේ සෝන් එකට ආව ගමන්
මේ කටියත් ඇලට්ටෙන මේ ඇතුරෙන හැම කරට්ටයම ඇලට්ටෙන මේ විදියට මේ දෙන්න හැමෝම දැ මේකෙදත් මේ ඩවරටත් මං අර විදිලමයි දාලා තියන්න එතකොට සීන්න එක වාඩ ඊට පස්සේ දැ මෙතන්දී මන් ලො හැමතැනම විදිහ හිරගල්ල තියෙන්නේ එකන මෙතැන්ට එන්න අර ගලාගෙන යෑමටම යන්න ඕනි කෙලින්ම මෙතැන්ට එන්න බෑ එතවට මෙතින්දවට මින්සෝන් ඇත්දාගන්න පුළුව ඊට පස්සේ ගේම් එක එන්ඩෙනවා ඉති මෙතැන්දී පොඩි ඔබ්ජෙක්ටවඩියත් තියෙන අපේ ලෙවල් එකට බේසික් ඒවා වඩ පුුව මේ පොඩ්ඩක් ක්‍රේඩ විදිර හිතලා අලුත් විදිහට සෙන්ඩිංස් හදාගන්න මෙ ඔබ්ජෙක්ටවලින්දම මිචන්නයක් උනත් ලෙවල්ලයක් හොඳ ගතියක් එන්නේ මේ වලින් එන අප ඊළඟ වීඩියෝ සෙට්ටමු ඉහන්න සුබදසා